මගේ අම්මගේ ආශිර්වාදය මේ සම්මාන පිටිපස්සේ තියෙනවා. අවෝඩ් සෙරමනි එක වෙලාවේ මේ සරින් සරේ කෝල්ස් ගන්නවා. දහන්ස් වෙලා සමහරක් වෙලාවට අපි සෙට් හදනවා. රැට ඇවිල්ලා අලියව කඩලා දානවා. ඔබට සම්මානය ලැබෙනකොට කෙනෙක් දුවගෙන ඇවිල්ලා මල් පොකුරක් කරන් ගියා. සමහරක් දේවල් මගේ තුලින් මගේ සාර්ථකත්වය දැකලා එයා සතුටු වෙනවා. මේ සම්මානය ඇත්තටමත් බරයි. ගොඩක් කැපවීම් ජීවිතේ කරලා තියෙනවා. රයිගම් ටෙලිස් 2024 විශිෂ්ටතම නිලිය ලෙසින් සම්මානයට පාත්‍ර වෙන්නේ තරින්දි. අයිබෝන් සුප්‍රාර්ථනා කරනවා මේ සම්මානයට ප්‍රථමයෙන්ම. මොකද හිතෙන්නේ මේ වෙලාවේ? හිතේ තියෙන වචන නම් මේ වෙලාවේ කියලා නිම කරන්න අමාරුයි. නමුත් මම කෙටියෙන් කියන්නම්. ඉතින් අර මේ සම්මානය ඇත්තටමත් බරයි. ඒ වගේම මේ සම්මානය පිටිපස්සේ මම ජීවිතේ දරාගත්තු තැන්, මම ඉවසපු තැන්, මම ප්‍රතික්ෂේප වෙච්ච තැන් ගොඩක් ගැබ් වෙලා තියෙනවා. ඒ වගේම මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ ආදරේ මේ සම්මාන පිටිපස්සේ තියෙනවා. මගේ අම්මගේ ආශිර්වාදය මේ සම්මාන පිටිපස්සේ තියෙනවා. ඉතින් මේ සම්මානය මට ගොඩක් බරයි. ගොඩක් සතුටුයි. ඒ වගේම ගොඩක් ස්තුතිවන්ත වෙනවා රයිගම් ටෙලිස් වලට. කියන්නේ චරිතාංග නිලියක් වෙන්න උත්සාහ කරන මම ගොඩක් කැපවීම් ජීවිතේ කරලා තියෙනවා. සාමාන්‍ය ගැහණියකට වගේ රූපලාවන්‍ය කටයුතු කරගන්න විදිහක් නැහැ. ඒ චරිත වෙනුවෙන් අපි ගොඩක් මහන්සි වෙනවා. ඉතින් මේ මහන්සි වීමට දීපු අගය කිරීමට රයිගම් ටෙලිස් වලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. හොඳයි. දැන් මේ සම්මානය ලැබෙන්නේ වියලි ටෙලි මාලායකට. ඒ ගැන කතා කරමු. ඔව් ඇත්තටම මාලා වියලි ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂකවරයා චන්දිනී ඉරුගල් බණ්ඩාර මහත්මයා තමයි මාව ඒ චරිතයට තෝරගත්තේ. ඉතින් සමන්ත කුමාරගම්මගේ මහත්මයා තමයි ඒකේ තිරපිටපත් රචකයා. ඉතින් ඔහුවත් එහි කැමරා ශිල්පියාවත් ඒ වගේම මුළු ටීම් එකම මේ වෙලාවේ මම ආදරෙන් මතක් කරනවා. අපි එතනදී ඒක කරේ අපි තිස්සමහාරාමේ පැත්තේ. ගොඩාක් මහන්සි වෙලා සමහරක් වෙලාවට අපි සෙට් හදනවා රැට ඇවිල්ලා අලියව කඩලා දානවා. ඉතින් අපි ආයේ උදේට ඒව හදලා ඒ රිස්ක් එකත් එක්ක තමයි අපි ඒක කරේ. ඉතින් මාලාට ආදරය කරන අය වියලි ටෙලිඩ්‍රාම එකට ආදරය කරන හැමෝගෙම ප්‍රාර්ථනා මේක පිටිපස්සේ තියෙනවා මම අද කිව්වා වගේ. ඉතින් ඒ ප්‍රාර්ථනාවල ආශිර්වාදයක් ලොකු රුකුලක් වුණා මේ සම්මානෙ මට ලබා ගන්න. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි. හරින්දි බොහෝ සෙයින් ආදරය ලැබෙන කෙනෙක් ශේෂ්ත්‍රයේ සහ පර්සනල් ලයිෆ් එකේ. ඔබට සම්මානය ලැබෙනකොට කෙනෙක් දුවගෙන ඇවිල්ලා මල් පොකුරක් කරන් ගියා. දෙන්න. මේ මල් පොකුර ඒ මල් පොකුර මතක් කරමු ඒ ආදරෙත්. ඔව් දැන් මේ අවෝඩ් සෙරමනි එක වෙලාවේ මේ සරින් සරේ කෝල්ස් ගන්නවා. දැන් මගේ කාණ්ඩය අනවුන්ස් කරන්නත් ලං වෙලා කෝල්ස් වල හිටියේ. ඉතින් මං ඇහුවා මොකටද අනේ පොඩ්ඩක් ෆෝන් එක තියන්න පැත්තකින් මේ දැන් මගේ නම කියයිද දන්නේ නැහනේ. ඉතින් මේකට තමයි මහන්සි වෙලා තියෙන්නේ මේක ගෙන්න ගන්න. ඉතින් චතුරව ආදරෙන් මතක් කරනවා. මගේ පිටිපස්සේ මාර ශක්තියක් චතුර මට. ඉතින් එයා හැම වෙලෙම එයාට සමහරක් දේවල් මගේ තුලින් මගේ සාර්ථකත්වය දැකලා එයා සතුටු වෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක් ලබන්න මම ගොඩාක් වාසනාවන්තයි කියලා කියන්නත් බෑ. මට එයා ඩිසර්ව්. ඉතින් ඒ නිසා එයාටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මගේ අම්මා, තාත්තා, අක්කා, සන්දේව් අක්කාගේ පුතා. ඉතින් ඒගොල්ලන්ව ඒ වගේම අද නොමිනේට් වෙච්ච හැමෝමත් අද ජයග්‍රහණය කරපු හැමෝමත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. ඒගොල්ලන්ට සුබ පතනවා. හොඳයි තරින්දි බොහොම ස්තුතියි. ශේෂ්ත්‍රයේ බොහොම ලස්සනට හිමීට ගමනක් යනවා. ඉතින් ඒ ආදරයට ඔයාගේ පෞද්ගලික ජීවිතයේ ලැබෙන ආදරයට සහ මේ ශේෂ්ත්‍රයේ ලැබෙන ආදරයට ස්තුතිවන්ත වෙනවා සහ සුප්‍රාර්ථනා කරනවා. Thank you.